ඔබ ඇයි බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නේ? ඔබ ඇයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් බවට පත් වුනේ? ඔබට මොකක්ද බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් ලැබිච්ච ලාභය? බුදු කෙනෙක් සංසාර ජීවිතේම නිවන් දකින්න අවස්ථාව ලැබිත් අනන්ත තමන්ගේ හදවත ගලවලා වකුගඩු ගලවලා ජීවිතය දන් දීලා මිනිස්සුන්ගේ ජීවිතය ප්‍රඥාවෙන් පෝෂණය කරලා උදේ දවාලක් රැයක් නැතුව සමහරක් වෙලාවට S2 දන් දීලා හැරමිටියකුත් අරගෙන කැලේට ගිහිල්ලා කොච්චර දුක් විඳින්නේ නැද්ද කියලා ඔය පිංගුතුල හිතලා බලලා නැද්ද? S දන් දුන්නා කිව්වහම සාදු කියන ඔය පිංගුතුල එතනින් එහාට කල්පනා කළේ නැද්ද? උන්වහන්සේ තමන්ගේ S2 නැතුව කොහොමද ජීවිතේ ඉතිරි ටික ගත කළේ? කවුද ළඟින් හිටියේ? සමහරක් තවුස්දම් පුරනකොට වයසට ගියාම කැලෑවල් වලට වෙලා S2 නැතුව කොහොමද මේ බෝධිසත්ව ජීවිතේ ගෙවුනේ කියලා කල්පනා කරලා බලන්න. ජීවිත කාලෙම ශක්තිය තියෙනකොට මිනිස්සුන්ට කරලා බැරි කාලයේ වෙනකොට පැත්තකට වෙලා තමන්ගේ ජීවිතේ තනියෙන් විඳින්න වෙන වේදනාවන් විඳින්න වෙච්ච බෝසතාණන් වහන්සේ නමක් ගැන කල්පනා කරලා බලන්න. රැයක් දවාලක් නැතුව වෙහෙස වෙලා සංසාරයේ කෙලවරක් නැතුව වෙහෙස වෙලා සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගත් බුදුරජාණන් වහන්සේ ඔබට කියපු ධර්ම පණිවිඩය මොකක්ද කියන එක කල්පනා කළේ නැත්නම් පින්වත්නි අපි මේ මහා රුක්ෂක් ගාවට ඇවිල්ලා ඵල නෙලා ගන්න පුළුවන් අවස්ථාවේ සෙවන විතරක් විඳලා ගිය අහිංසක අසරණයන් බවට පත් වෙයි. එනිසයි විශේෂයෙන්ම මේ කතාව සිහිපත් කරන්නේ මගේ රත්තරන් පින්වත්නි බුදු කෙනෙක් නම් ආශ්චර්යයක්. උන්වහන්සේ සමහරක් වෙලාවට අදටත් අපි ධර්ම දේශනා කරද්දී ස්කන්ධ ධාතු ආයතන චිත්ත ප්‍රවෘත්ති චිත්ත වේති චෛතසික ගැන කියනකොට අපේ මිනිස්සු කියනවා අනේ ස්වාමීනි අමාරුයි ස්වාමීනි වරක් දෙවරක් තුන් වරක් නෙමෙයි 7-8 පාරක් ඇහුවත් තේරෙන්නේ නැහැ ස්වාමීනි නැවත අහනකොට ස්වාමීනි මේවා තේරෙනවා කියනවා නම් ඔබ අද ත්‍රිපිටක අටුවා ටීකා ටිප්පණි පරිවාර ග්‍රන්ථ කොච්චරනම් තියෙනවද ඒත් මේවා කියවලා තනියෙන් තේරුම් ගන්න ඔබට ඔබේ ඥානීය ශක්තිමත් නැත්තම් හිතන්න මගේ පින්වත්නි එදා ජයශ්‍රී විජයශ්‍රී මහා බෝධි පාමුල මගේ භාග්‍යවතුන් වහන්සේ මේ සියුම් ධර්මතා හරියට නිකන් අඳුරේ අතපත ගාගෙන ගිහිල්ලා පාරක් හොයා ගන්නවා වගේ කිසිම කවුද පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්දී මනසිකාරය කියලා ධර්මතාවයක් ලෝකයට කියලා තිබ්බේ කවුද කියලා තිබ්බේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියලා කවුද කිව්වේ තින්නම් සංගති පස්සෝ කියලා සත්වයා මේ ස්පර්ශයෙන් එන වේදනාව හඳුනාගෙන ඒ හඳුනාව ඔස්සේ විතර්ක කරමින් ප්‍රපංච ගොඩනග සංසාරේ යනවා කියලා කවුද උන්වහන්සේට කියලා දෙන්න හිටියේ සත්වයාගේ ස්කන්ධ නැවත පහළ වෙන්නේ තණ්හා උපාදානය නිසා කියලා අපිට නම් බුදු කෙනෙක් කියලා දුන්නා කවුද බුදු කෙනෙක්ට මේ කතාව කියලා දුන්නේ කියලා පින්වත්නි මොහොතක් කල්පනා කරලා බැලුවොත් ඔබ ඒ කල්පනා කරන මොහොතේ නම් මේ චෛත්‍යයට වඳින්නේ ලෝකයක් වඳින නිසා නෙමෙයි සර්වඥතා ඥානය සම්මා සම්බුද්ධ ගුණය සියලු ලෝක ධාතුව සංභූ ඥාණයෙන් අවබෝධ කරගත් මේ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ වැඩ සිටිය ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා මේ චෛත්‍යයේ තැන්පත් නේද කියලා මේ තියෙන gadol ටිකකටවත් මේ තියෙන ඇට කැලි ටිකකටවත් මේ තියෙන සිවුරු රෙදි කැලි ටිකකටවත් නෙමෙයි මේන් වර්ෂ 2500 ගණනකට කලින් ලොව පහළ වී වදාළ ඒ ශාන්තිනායක ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේම අරමුණු වෙනවා ඇති මගේ පින්වත්නි ආශ්චර්යයක් මේ රුවන්වැලි මහා සෑයට කුලියට gadol තියපු අය පවා අද වෙනකොට දිව්‍ය තලයේ ඉන්නේ හිතන්න මගේ පින්වත්නි එච්චර ඕලාරිකෝ මේක අරගෙන ඒ තරම් ආනිසංසයක් ලැබුවා නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථය ස්පර්ශ කරන්න ඔබේ මනස නැවුනොත් ඔබට කොච්චර සනසීමෙන් මුකුත් නෙමෙයි යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බිවාතේ බිය සම්පකම්පියෝ සතර දෙසින් හමන හුලඟට හෙලවෙන්නේ නැති ඉන්ද්‍ර කීලයක් වගේ නින්දා ප්‍රශංසා සැප දුක ලාභ අලාභ යස අයස මේ වගේ ඉස්සරහා මගේ පින්වත්නි අන්දක කැඩිච්ච වෘෂභ රාජයෙක් වගේ පාපිස්නාවක් වගේ මහ පොළොවට බර වෙච්ච ඵල ඇති ගහක් වගේ ජීවත් වෙන්න ශක්තිය ලැබෙනවනේ ඒක නෙමෙයි දෝනි මේ කුණු වෙලා යන ශරීරයකට අන්දන් දෙන්න උත්සාහ කරන්න එපා මේ කුණු වෙලා යන දිරල යන ශරීරයකට කව ඉන්න නෙමෙයි මේ ජීවිතේ ලැබුණේ මේ ජීවිතේ තේරුම් ගන්නයි මේ බුදුවරයෙක් පහළ වෙලා ඉන්න කාලේ මගේ රත්තරන් පින්වත්නි ඔබටත් මටත් තව ලොකු කාලයක් නැහැ අපි මේ මනුස්ස ජීවිතේ අවුරුදු 100ක් ජීවත් වුණොත් දවස් ගාන හදලා බැලුවොත් දවස් 36000ක් විතරයි අපිට ජීවත් වෙන්න වෙන්නේ දැන් මේ වෙනකොට කොච්චර ගෙවිලා ගිහිල්ලාද දැන් මේ වෙනකොට කොච්චර ෂේ වෙලා ගිහිල්ලාද තව ටික දවසකින් ඔබට මේ බුද්ධ කියන සුද්ධ වචනේ අහිමි වෙනවා ධම්ම කියන සුද්ධ වචනේ අහිමි වෙනවා
සංඝ කියන සුද්ධ වචනේ අහිමි වෙනවා මගේ රත්තරන් පින්වත්නි. අනේ ඊට කලින් මේ ධර්මතාවයේ තේරුම් අරගෙන මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සංසාරික ජීවිතේ සංසාරයට පැනලා පාරමිතා පිරුවේ ඔබෙන් මගෙන් බුද්ධ පූජාවක් බලාපොරොත්තුෙන් නෙමෙයි, ඔබයි මමයි එකතු වෙලා හඳුන් කූරක් ගහයි මලක් පූජා කරයි කියලා හිතාගෙන නෙමෙයි. ඔබ මේ සංසාරේ අතරමං වෙලා ස්කන්ධ පස්සෙන් මුලා වෙලා යන ගමනින් ඔබ වෙතර කරවන්නයි එදා සුමේද බෝසතාණන් වහන්සේ තමන්ගේ නිර්වාණය අතහැරියේ. අපි ශ්‍රාවකෙක් විදිහට මේ භාග්‍යවත් බුදු කෙනෙක්ට ණය ගෙවනවා නම් මල් කීයක් පූජා කරලා ණය ගෙවන්නද? හඳුන් කූරු කීයක් පත්තු කරලා ණය ගෙවන්නද? ජීවිතේ පූජා කරොත් ඇති වෙයිද? ජීවිතේ නල්ල ගෙවිලි යනකම් මේ මහ පොළවේ මේ නල්ල ඇතිල්ලුවොත් ඇති වෙයිද? ඔබයි මමයි එක ජීවිතයකට මෙච්චර ආදරෙයි. මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බෝසත් සමයේ කොච්චර ජීවිත පූජා කරලා තියෙනවද කියලා කියා ගන්න පුළුවන් කමක් නැහැ. මගේ පිංගුනි, මෙන්න මේ අවබෝධයත් එක්ක බුදු කෙනෙක්ව ඔබට දකින්න පුළුවන් වුණොත් යෝ ධම්මං පස්සති සෝ මං පස්සති, ඔබට මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව නිවැරදිව තේරුම් ගන්න පුළුවන්කම ලැබෙයි.